Hello කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. මගේ channel එකට අලුතෙන් එකතු වුණු ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ මගේ කැම්පස් ජීවිතයේ තවත් ලස්සන දවසක්. බලන්නකෝ මොකක්ද මේ වෙන්නේ කියලා. අද අපි පොඩි වැඩක් කරන්න යන්නේ. පොඩි වැඩක් කියන්නේ අපිට තියෙනවා ප්‍රසන්ටේෂන් එකක්. අපි අපේ ටීම් එකේ ඉන්නවා 10 දෙනෙක්. අපි දැන් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද මේක කරගෙන යන්නේ කියලා. The team members මේ ඉන්නේ අපේ දෙවුණන්නේ. Hello. It is මේ ඉන්නේ අපේ ලක්ෂණ මල්ලි. Hi. මේ ඉන්නේ most common person කෙනෙක් මගේ හොඳම යාළුවා මේ රවිෂා. Hello. මොකද ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ තත්ත්වය? හරි ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ තත්ත්වය මොකද? ඔව්. හරි මම පස්සේ හම්බෙන්න. එතකොට මේ ඉන්නේ අපේ ටීම් එකේ තව දෙන්නෙක්. මේ ඉන්නේ අපේ රශ්මි. Hello. Hi. ඊට පස්සේ මේ ඉන්නේ අපේ දසුන් අයියා. එයා තමයි අපේ ටීම් එකේ අහිංසක ළමයා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ වෙනකොට මොකද තත්ත්වය? තත්ත්වය වරපතලයි. හරි දැන් කොහොමද තමයි යන්නේ? ඊට පස්සේ මෙතන ඉන්න තව කෙනෙක්. Hi. මේ ඉන්නේ අපේ ජයලි. ඊටසේ අතන තමයි ඈතින් ඉන්න දෙන්නේ. එයාලා මම ඉස්සරහට සම්බන්ධ කරගන්න. මොකද වෙන්නේ කියලා. ඔය නිල් පාටට වෙන්නේ අපේ හෂාන්. ඊට පස්සේ අර කොළ පාටට වෙන්නේ අපේ සලිත්. මල්ලි විනෝද් මල්ලි විනෝද් come here. මේ තමයි අපේ ප්‍රසන්ටේෂන් එකේ ඉංග්‍රීසි පුළුවන් කළා. ඔයාලට මොකද කියන්නේ අපේ ප්‍රසන්ටේෂන් එක ගැන? ඔක්කොම මෙතන මරාගෙන පාඩම් කරනවා. හෙට බලමු ඉතින්. හෙට බලමු වීඩියෝ එකක් අරගෙන දාන්න. හෙට තමයි අපේ කට්ටියගේ වැඩ කිඩ බලන්න පුළුවන්. අපි හෙට වෙන්න මොකද කියලාත් මම ඔයාලට මේ බ්ලොග් එකෙන්ම ඉස්සරහට ගෙන්න. හෙට බිත්තර වී කියලා එකක් අරන් එනවා මන්න. අනිත් අයව ගැන කිව්වනේ මේ තියෙන්නේ මට තියෙන එක. මම සෑහෙන අමාරු සිටුේෂන් එකක ඉන්නේ. සෑහෙන ගොඩක් තියෙනවා පාඩම් කරගන්න. අපි බලමු කොහොමද අපි මේක කරන්නේ කියලා. හෙලෝ මේ ඉන්නේ අපේ හෂාන්. ඔය මම මොනේ භාගය පේන දෙනවා මම අල්ලන්න කොට වැඩිනවා මේ පැත්තට. හරි දැන් ඔයා කියන්නකෝ. එතකොට හරි ඕක. මේ තමයි අපේ හෂාන්. මෙයා තමයි අපේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න ඉන්නේ. ඔයාලා මොකද හිතන්නේ අපේ ප්‍රසන්ටේෂන් එක ගැන? ප්‍රසන්ටේෂන් හොඳයි ටීම් මෙම්බර්ස්ලා හොඳ වුණා නම් මේ මම නම් කියන්නේ good morning කියලා විතරයි එච්චරයි මට මතක වෙන දෙයක් මතක නැහැ. ඔව් අපේ මට මතක මගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ පමණයි. හැම සෙට් එකකම ඉන්නවනේ කියවන ඩයල් එකක්. අපේ සෙට් එකේ ඉතින් හෂාන් තමයි. දැන් අපි මේ රිහර්සල් කරනවා බලන්නකෝ. Team future leaders. Today we are talking about the most important and valuable thing in the modern world. It's renewable energy. Renewable energy is the most පේනවනේ ඔන්න ඔහොම තමයි ඉතින් අපි රිහර්සල් කරේ. කට්ටියත් එක්ක කොහොම හරි එකතු වෙලා අපි හැමෝම අපේ පුළුවන් උපරිමයෙන් කරා අපේ පළවෙනි වැඩේ මේ. ඉතින් තව ඉස්සරහට මේ වගේ ගොඩාක් දවස් ඒවි. දැන් ওই රිහර්සල් ඉවර වෙලා අපි නිකන් කට්ටියත් එක්ක පොඩි chat එකක් දාගෙන ඉඳියා. මම ඒ වෙලේ තමයි ওই වීඩියෝ කරේ. දැන් ওই වෙලාවේ හෂාන් කියන දේ ඔයාලට හෙන්න කියන්න බෑ. මම ඒකයි sounds mute කරලා තියෙන්නේ. ඕනම සෙට් එකක ඉන්නවනේ ෆොටෝ ඕන තියෙන යාළුවෙක්. අපේ සෙට් එකේ නම් හොඳටම ෆොටෝ ඕන දිනේ මෙන්න මේ යාළුවට. ඔයාලගේ සෙට් වලත් එහෙම අය ඇති. පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න කවුද ඒ යාළුවා කියලා. හරිද? අර මොකද්ද කියන්නේ? රශ්මිගේ මේ ෆොටෝ ගහන සීන් එක. රශ්මිගේ ෆොටෝ ගහන්න මම පුළුවන් නම් අර රශ්මිගේ කන්ටැක්ට් සේව් කරපු දවසේ රශ්මිගේ බ්ලොක් කරනවා. දැන් දියම් ෆෝන් එක. දැන් බ්ලොක් කළා. ඊට පස්සේ ඔක්කොම වැඩ ඉවර වෙලා අපි හැමෝම ගියා රෝමෙට. රෝමි කියන්නේ අපේ සයන්ස් එකේ කැන්ටින් එකට ළමයි. අපි හැමෝමලත් එක්ක ගිහිල්ලා තේ එකක් බිව්වා. ඕක දැන් අපිට පුරුද්දට ගිහින් තියෙන්නේ. Hello, good morning guys. අද තමයි ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ. අපි දැන් මේ ප්‍රසන්ටේෂන් එකට යන ගමන් මේ මගේ යාළුවා. hey good morning කියන්නේ. good morning. හරි අපි මේ යන ගමන් ඉන්නේ ප්‍රසන්ටේෂන් එකට. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. little bit nervous. මොකද කොච්චර සෙට් වෙලා ගියත් දන්නවනේ ක්‍රවුඩ් එකක් ඉස්සරහට ගියාම පොඩක් කතා කරගන්න බෑ වගේ පොඩි ෆීලිං එකක් තියෙනවා. ගිහින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් දැන් මේ පස්සෙන්ද උදේ අපි දැන් මේ ප්‍රසන්ටේෂන් එකට යන ගමන් කට්ටියත් එක්ක ගිහින් අපි උදේ ප්‍රසන්ටේෂන් එකට යන්න ගන්නත් එකපාරක් රිහර්සල් කරා. ඕන්න හිර වුණා. කොලයක් ගන්නේ කොලයක් නැද්ද? කොල අනවශ්‍යයි. පේනවනේ ඉතින් කොච්චර සෙට් වෙලා ගියත් අර අපිට තියෙන බය නිසා මොකද අපි කට්ටියටම පැටළුණා. ඔය ඉන්නේ අපේ සෙට් එක.
පේනානේ ඉතින් මගේ හා පැත්තේ ඉන්න සංගයා හොඳටම නීදි. මේ ප්‍රසන්ටේෂන් එකට විනාඩි 5කට විතර කලින් මේ වෙනකොට නම් හાર્ට් බීට් එක ගැන කතා කරලා වැඩක් නෑ ළමයි. බලන්නකෝ මෙයාලගේ කමෙන්ට්ස්. ඒ කතා කළේ අපේ දෙවුනි. එයා තමයි අපේ සෙට් එකේ පුංචිම නංගි. මේ තියෙන්නේ අපි ප්‍රසන්ටේෂන් එක කරන වෙලාවේ අපි කට්ටිය කොහොම හරි ප්‍රසන්ටේෂන් එක හොඳට කරා ළමයි. සමහර තැන්වල පොඩ්ඩක් අවුල් ගියත් අපි ඉතින් හොඳට කරා. ඒක අපේ පළවෙනි ප්‍රසන්ටේෂන් එකනේ. ඒ නිසා අවුලක්ුනේ නැහැ. ඔය අපේ සෙට් එකේම කට්ටිය කරන විදිය මේක බලන්න බෝරින් නිසා මම ඒක පොඩ්ඩක් ස්පීඩ් අප් කරා. මේ ගෙවන ජීවිතේ කොච්චර බිසි වුණත් අපිට කොච්චර වැඩ වැඩි වුණත් මේක තමයි මං හිතන්නේ කැම්පස් ජීවිතේ. මේ ජීවිතේ තියෙන ඒ වයිබ් එක ගන්න අනිවාර්යෙන් කැම්පස් එකකට එන්නම ඕනේ. මම මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේ අත්දැකීම නම් මිස් කරගන්න එපා. කවුරුම හරි කෙනෙක් හිතනවා නම් කැම්පස් යන්න ඕනේ නැහැ කියලා මම නම් කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගන්න නරකම තීරණය තමයි ඒ. හරි. දැන් අපේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. දැන් මේ අපි ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා යන ගමන්. ගාලා අනිත් කෙනාට මාරු කරා. නෑ අවුලක් නෑ කරගත්ත ඒ වුණාට නිකන් ඉතින් ඔහොම තමයි අපේ එදා දවස ගෙවිලා ගියේ. මගේ YouTube ෆැමිලි එකට මේ වෙනකොට ගොඩාක් අය අලුතෙන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා ඔක්කොටම ගොඩාක් thank you. ඉස්සරහටත් මාව මේ විදියටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් vlog එකකින් ආයෙත් එනකන් ගිහින් එන්නම්. bye bye.